අති දක්ෂ දඩයක්කාරයෙක්, වේගයෙන් පියාසර කරන්නෙක්, දුර දැකීමට තරම් තියුණු ඇසක් ඇත්තේ. ඒ තමයි කුරුළු ලෝකයේ නායකයා, ගුවනේ රජු. රාජාලියාගේ නැවත ඉපදීම ගැනයි මේ සොයා බැලීම. රාජාලියෙකුට අවුරුදු 70ක් තරම් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 40 දී ඌට ජීවිතේ වේදනාත්මක තීරණයක් ගන්න වෙනවා. ගොදුරු ඉරා කීතු කීතු වලට කෑලි කළ උගේ හොටය පපුව දෙසට නැමී යනවා. ඌට තව දුරටත් ආහාර ගැනීමට නොහැකි. ගොදුරු වැරෙන් අල්ලාගත්තුගේ නියපොතු දිගට වැවි තව දුරටත් ගොදුරු දැහැ ගැනීමට නොහැකිව ශක්තිය අඩු වී යනවා. ගොදුරක් දුටු විට පැයට කිලෝමීටර් 320ක පමණ වේගයෙන් පියෑඹීම සඳහා උදව් කළ උගේ අත්තටු ඝන වී බරින් වැඩි වෙනවා. ඌට තව දුරටත් වේගයෙන් පියෑඹීමට නොහැකි. මේ තමයි රාජලියෙකුගේ ජීවිතේ අමාරුම කාලය. මේ අවස්ථාවේදී තීරණ දෙකක් ඌ සතුව තියෙනවා. පළමුවෙන තීරණය ආහාර නොගෙන ඌට මිය යා හැකියි. දෙවන තීරණය අතිශය වේදනාත්මක ක්‍රියාවලියක් හරහා ගමන් කර ඌට නැවත ජීවිතය ලබා ගත හැකියි. ඔබ හිතන්නේ ඌ කුමන තීරණය ගනීවිද? මරණයද ජීවත් වීමද? කොතරම් අමාරු වුණත් අතිශය කටික වූත් අතිශය වේදනාකාරී වූත් විශාල ක්‍රියාවලියක් තුලින් ගමන් කර නැවත ජීවිතය ජය ගැනීමේ තීරණය ඌ ගන්නවා. පර්වතයක් මුදුනේ ඇති උගේ කූඩුවට ඌ පියඹාගෙන යනවා. ඉන්පසුව උගේ හොටය කෑලි කෑලි වලට කැඩී යන තෙක් මේ ගල් පර්වතයට පහර දෙනවා. කැඩී ගිය හොටය නැවත වර්ධනය වන තෙක් වේදනාව ඉවසගෙන බලාගෙන සිටිනවා. හොටය හොඳින් වැඩුණු පසු උගේ නියපොතු ගලවා දැමීම පටන් ගන්නවා. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නියපොතු ගැලවීම්, දත් ගැලවීම්, හම ගැලවීම් ගැන ඔබ කොතෙකුත් අසා ඇති. එය කොතරම් වේදනාත්මක සහ අමානුෂික ක්‍රියාවලියක්ද? නමුත් නැවත ජීවත් වීම වෙනුවෙන් රාජලියෙකු තමන් විසින්ම තමන්ටම මේ වද වේදනා පමුණුවා ගන්නවා. උගේ නියපොතු නැවත වර්ධනය වීමෙන් පසුව ඌගේ පිහාටු එකිනෙක ගලවා දැමීම ආරම්භ කරනවා. ඒ පිහාටු නැවත වර්ධනය වෙන්න පටන් ගන්නවා. දින 150ක් මාස 5ක් රාජලියෙකු මේ වේදනාත්මක කාලයක් ගෙවා දමනවා. අතිශය වේදනාකාරී මාස 5කට පසුව ඌගේ ලෝක ප්‍රසිද්ධ නැවත ඉපදීමේ ක්‍රියාසරිය ආරම්භ කරනවා. නැවතත් සැමට ඉහලින් සියල්ල දකිමින් ඊටමත් ආඩම්බරයෙන් මුළු ගුවන සිසාරා තම අනසක පතුරවනවා. අවුරුදු 40 දී මුහුණ දුන් මේ ජීවිත අභියෝගය ජය ගැනීමත් සමගම ඌට තවත් අවුරුදු 30ක් ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ජවය ලැබෙනවා. ඔබට ජීවිතයේ අමාරු කාල අසීරු කාල හමු වෙලා ඇති. ඉදිරියේදීත් හමු වෙවි. මෙවන් අවස්ථාවලදී ඔබ කවුද? ඔබත් රාජලියෙක් වගේද? ජීවිතය අතාරිනවද? ජීවිතය ජය ගන්නවද? තීරණය ඔබ සතුයි. රාජලියන් සමග ඉහළ අහසේ රංචු ගැසීමට උවමනා නම් පාත්තයන් සමග රංචු ගැසීම නවත්වන්න. ඔබට ශක්තිමත් දවසක් වේවා. මම නවතින්නම්.